විශේෂ දේවල් ටිකක් ඔයාලට කියන්න ඕනේ. මේ වෙනකොට රටේ පවතින තත්ත්වෙත් එක්ක සෝෂල් මීඩියා හරහා ලොකු දෙයක් මේ රටේ වෙනවා. ලෝක කැරැල්ලක් වෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම පුංචි වැරදි කීපයක් සිද්ධ වෙනවා. මම දැකපු දේවල් සහ මට ආරංචි වුණු දේවල්. මිනිස්සු ගොඩක් හැම තැනටම බත් පාර්සල් කෑම හදලා යවනවා. අපි දන්නවා මිනිස්සුන්ට ඔයාලා උදව් කරන්න ආසයි සහ මිනිස්සුන්ට කන්න දෙන්න කැමති, මේක පින් කරන්න කැමති රටක්. පින් දහම් වලින් පිරුණු රටක් මේක. එතකොට ඔයාලා මේ කෑම හදනකොට නිසි ප්‍රමිතියකට සහ මිනිසුන්ට ලැබිය යුතු විදිහට සලස්වන්න. බත් පාර්සල් 10,000 ගණන් බත් පාර්සල් කෑම විසි වෙනවා. ඔයාලා දන්නවද? නාස්ති වෙනවා දවසකට. මේ වෙනකොට ඔයාලා කෑම හදනවා. ඒවා ඔයාලට බෙදා ගන්න බැරුණාම ඔයාලා තනින් තන දාලා යනවා. මේ අපරාධ කරන්න එපා. හරියට හොයලා බලන්න කොහොමද කෑම ටික ලැබෙන්න සලස්වන්න පුළුවන්, දෙන්න කොහොමද පුළුවන්, කොතනට දෙන්න පුළුවන්, කීයද දෙන්න පුළුවන් හරියට ප්ලෑන් කරලා ඒ වැඩේ කරයන්න. හිතුමනාපෙට මිනිසුන්ට උදව් කරන්න ඕන කියලා කෑම බීම අපතේ යවන්න එපා. දෙවෙනි කාරණාව, මේ වෙනකොට මිනිස්සු හිත හදිස්සියෙන් මිනිසුන්ට උදව් කරමින් යනවා. කියන්න කාරණයක් තියෙනවා. ඉස්සරහටත් වෙහි කාලයක් එනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා. ඉතින් මේ වෙහි කාලෙත් එක්ක නැවතත් විපර්යාසයක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මේ යන්නේ මාර පීක් එකක්. මිනිසුන්ට උදව් කරන්න හරි උණක් තියෙන මිනිස්සු වෙනුවෙන් කැප වෙන පීක් එකක් යන්නේ. මේ පීක් එක එන්න ක්‍රමෙන් අඩු වෙන්න පුළුවන්. ඒ අඩු වෙනකොට මිනිස්සුන්ට මිනිස්සු උදව් කරලා ඇති වෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ හදිස්සි වෙන්න එපා. ඉස්සරහට ගෙවල් හදන්න තියෙනවා, ළමයින්ව ඉස්කෝලේ යවන්න තියෙනවා, ළමයින්ට රෙදි පිළි අරන් දෙන්න තියෙනවා. තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඒ දේවල් ගොඩාක් ලොකු දේවල්. දැන් යන්නේ වීලිසලාක ආහාර දෙන එක විතරයිනේ. නමුත් ඉස්සරහට තියෙනවා ගෙවල් දොරවල් හදන්න තියෙනවා. ළමයින්ට ඉස්කෝලේ ඇඳුම් පැළඳුම් අරන් දෙන්න තියෙනවා. ඉතින් මේ වගේ තැන්වලදී ඔයාලා ගාව මුදල් නැති වෙන්න පුළුවන්. ඔයාලගේ ආර්ථිකෙත් අස්ථාවර මට්ටමක තියෙන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ හදිස්සි වෙන්න එපා උදව් කරන්න. නිකන් නිකරුණේ අනවශ්‍ය තැන්වලට ඔයාගේ සල්ලි නාස්ති කරවන්න එපා. මේ දේවල් රැකලා තියාගන්න. ඒ වගේම වත්මන් රජයට පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වෙනකොට ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩාක් හැමතැනම වැඩ පිළිවෙලක් කරගෙන යනවා. එතකොට මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට පුංචි බජට් එකක් යනවා. එයාලා ගාව වැඩ කරන කොල්ලන්ට කෙල්ලන්ට ආහාර පාන දෙන්න ඕනේ, කෑම බීම දෙන්න ඕනේ. මේ හැම දෙයක්ම මේ ලයිව් දාලා මිනිස්සුන් එකතු කරන්න බෑ. කරුණාකරලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාව එකතු කරලා මීටින් එකක් තියන්න. මීටින් එකක් තියලා ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ට බජට් එකක් දෙන්න. ඔයාලා බජට් එකක් දීලා ඒ බජට් එකට අවශ්‍ය කරන බිල් ටික නිකුත් කරන්න වැඩ පිළිවෙලක් සලස්වන්න. අපිට පුළුවන් ස්වේච්ඡාවෙන් බහලා මේ වැඩේ කරන්න. මොකද හැම කන්ටෙන්ට් ක්‍රියේටර්ගෙම හැම සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ගෙම මේ වෙලාවේ බහලා වැඩ කරන හැමෝගෙම පොකට් එක සරු නැහැ. බැංක් එක සරු නැහැ. එයාලා අමාරුවෙන් තමයි දුවන්නේ. එතකොට අපිට පුළුවන් පිටරටවල ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා මේ වැඩේ කරන්න. අපි එහෙම කරන්නේ නැහැ. මොකද අපිට හොරා කියන ලේබලේ අන්තිමේදී වදින නිසා. නමුත් ඒකටත් නිසි වැඩ පිළිවෙලක් සලස්වලා දෙන්න පුළුවන් නම් අපි වත්මන් රජයෙන් ඇත්තටම සතුටු වෙනවා. අපි මේ වැඩේ බහලා කරන්න කැප වෙනවා. ඒ කැප වෙන විදිය දන්නේ අපි විතරයි. සහ මේ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් අපි වට එකතු වෙලා ඉන්නවා. ඒ කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ ජොබ් දාලා ආවිල්ලා තමයි මේ වෙලාවේ වැඩ කරන්නේ. එයාලට යම්කිසි දේවල් ටිකක් මේ වෙලාවේ වැය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පුංචි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම අපි හිමීට තමයි ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේක යන්න ඕනේ. ඉතින් ආයෙත් මම ඔයාලගෙන් ඉල්ලනවා මේ ඔයාලා කරන උදව්ව, මිනිසුන්ට කරන උදව් සහ ඔයාලා නාස්ති කරන මුදල් අපතේ යවන්න එපා. හදිස්සි වෙන්න එපා. හරි තැනට දෙන්න, හරි විදියට වැඩේ වෙන්න සලස්වන්න. තව දෙයක් තමයි ඉස්සරහට එනවා ලොකු කාලයක් මේ රට ස්ටෙප් බයි ස්ටෙප් අපිට ගොඩනගන්න. ඒ වෙනකොටත් ඔයාලගේ උදව් අනිවාර්යෙන් ඕනේ. ඒ වෙනකොටත් ඔයාලගේ පීක් එක අඩු කරගන්න එපා. මේ යන පීක් එක මේ උදව් කරන්න තියෙන උණ මේ දිගටම මේක අරන් යන්න. මේක මේ රට ගොඩනගෙනකම් මේ වැඩේ කරගෙන යන්න අපි එකමෙන් එකමුතු වෙලා ඉමු. ඉතින් එච්චරයි ඔයාලට ඉල්ලන්නේ. ඉතින් මේ වෙලාවේ වැඩ කරන්න ඕන හදවතින් නෙමෙයි. මෙන්න මෙතනින් හේතුව තමයි අපි ඉන්නේ ලොකුම විවසනකාරී තත්ත්වයක. මම හිතන්නේ මෑතේසියා ඉතිහාසයේ අපි ඇස් දෙකෙන් දකපු ලොකුම විවසනකාරී තත්ත්වය. ඉතින් මේ හැමෝම එකම මේ වෙලාවේ වැඩ කරමු. හැමෝටම පුළුවන් මේක ඉදිරියට අරයන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න අත්වල බැඳ ගන්න. මේ වෙලාවේ වාට කරන්න පුළුවන් උපරිම දේ හරියට කරන්න. ජය වේවා.